පුතා අද තියෙන්නේ 10 වසර 11 වසර හැමෝටම වෙන් වෙච්ච ගණිතය මිනිස් දින ගාණක්. පුතේ හොඳට ගාන කියවන්න. මිනිසුන් 12 දෙනෙකු දින 3කදී කරන වැඩ ප්‍රමාණයෙන් දෙගුණයක වැඩ ප්‍රමාණයක්. දෙගුණයක වැඩ ප්‍රමාණයක් දින 8කදී නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගාන. ඉස්සෙල්ලා පුතේ මම ලේසියට මෙයක් කියලා දෙන්නම්. ගාන ගලාගෙන යන විදිහට සාරාංශය වෙනවා. ගාන ගලාගෙන යන විදිහට මේ මිනිස්සු 12යිනේ. මිනිස්සු 12යි දින 3යි. දින 3යි. එහෙනම් මට කියන්නේ මිනිස් දින කීයක වැඩක්ද? ඔව් මිනිස් දින කොහමද ගන්නෙ? 12 වරක් 3. මිනිස් දින 36ක වැඩක්. ගානේ පැහැදිලිව කියනවා ඒ වගේ දෙගුණයක වැඩ ප්‍රමාණයක්. දැන්ට කරන වැඩ ප්‍රමාණය 36යි. ඒ වගේ දෙගුණයක වැඩ ප්‍රමාණයක් කියන්නේ 72යි. දෙගුණයක වැඩ ප්‍රමාණයක් දින 8කදී නිරකිරම අවශ්‍ය මිනිසුන් ගාන කීයද කියලා අහන්නේ. නොදන්නා දෙයක් හොයන්න simple x කියලා අකුරක් දානවා. නොදන්නා දෙයක් හොයන්න simple x කියලා අකුරක් දානවා. විදිහට simple x කියලා අකුරක් දානවා. බලන්න මියන්න දියන සෙට්ලා තමයි මිනිස් දින හැදෙන්නේ. නේ? ඒ වගේ 12 වරක් 3 වැඩිලා තමයි 36 හැදෙන්නේ. 12 වරක් 3 වැඩිලා තමයි 36 හැදෙන්නේ. ඒ වගේ x වරක් 8 වැඩි වෙලා තමයි 70 නේද? x වරක් 8 වැඩිලා තමයි 72 එන 8යි x සමානයි 72යි. 8 වරක් x. මේ දෙක වැඩිලා තමයි 72 හැදෙන්නේ. දෙපැත්තම 8ෙන් බෙදන්න. එතකොට පැහැදිලිවම මට x හම්බ වෙනවා. 8 වෙනවා x සමානයි 9යි. මොනවද? ඔව් මිනිස්සු 9 අවශ්‍ය මිනිසුන් ගාන කීයද? අවශ්‍ය මිනිස්සු ගාන 9යි කියලා එනවා. පුතේ පන්ති වලට දිගටම සම්බන්ධ වෙන කැමති 6 වසර 7 වසර 8 වසර 9 වසර 10 වසර 11 වසර සිංහල මීඩියම් සහ ඉංග්‍රීසි මීඩියම් දරුවෝ වෙන වෙන මැසේජ් එකක් දාන්න 9යි ශ්‍රේණියයි වෙන වෙන නම්බරයට අපි ඔයාව පන්ති වලට සම්බන්ධ කරගන්නවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ටෙසාන් සර් හිතන්න උගන්වන ගණිත පන්තිය ජය වේවා.